හෙලෝ ගයිස් අද වීඩියෝ එකෙන් කියන්නේ දවස පැය 24 හරියට මැනේජ් කරලා කාලසටහනක් හදන විදිහ. මේක ගොඩක් සුදුසු පාසල් සිසුන්ට. හැබැයි වෙන කෙනෙක් බැලුවා කියලා කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. ඉතින් වැඩි කතා වුණේ නැතුව කෙලින්ම අපි වීඩියෝ එකට යමු. පාසල් යන සිසුවෙක් නම් දවසේ පැය 6ක්ම ගත කරන්නේ පාසලේ. ඊට අමතරව අමතර පන්ති සඳහා අමතර පන්ති වලට යන එන වේලාවන් වලට පැය 5ක් පමණ ගත වෙන්න පුළුවන්. එමෙන්ම දවසේ පැය 6ක නිින්දක් දරුවෙක්ට අනිවාර්යෙන් අවශ්‍යයි. පාසල් පන්ති හා නිින්දට යන මුළු කාලය පැය 17යි. දවසේ පැය 24න් තව පැයක් 7ක් අපිට ඉතුරුයි. ඉතින් ඔය පැය 7 හරියට මැනේජ් කරගන්න විදිය තමා අද මම කියලා දෙන්නේ. වැඩි දෙයක් නෑ. අපිට ඔය පැය 7 ස්ටෙප් දෙකකට බෙදන්න විතරයි තියෙන්නේ. මුලින්ම පැය 7න් මුල් පැය 3 ඔයාලා එදා පාසලේ හෝ අමතර පන්තියේ උගන්වපුවා නැවත මතක් කිරීමට යොදවන්න. මොකද ඕවා පහු වෙනකොට අමතක වෙනවා. ඒක හින්දා එදිනෙදා වැඩ එදිනෙදා කරන්න ඕන. ඒක නිසා ඔය පැය 7 මුල් පැය 3 එදිනෙදා වැඩවලට යොදවන්න. ඒ පැය 7න් පැය 3ක් අයින් කරාම තව පැය 4ක් ඉතුරුයි. ඉතින් ඒ පැය 4 ඔයාලා පේපර්ස් හා ඔයාලට අමතක අමාරු පරණ පාඩම් මතක් කිරීමට යොදවන්න. එසේ යෙදවීමෙන් කිසිම පාඩුවක් වෙන්නේ නෑ. ඔයාලා මෙහෙම මාස 2ක් 3ක් වැඩ කරලා බලන්න. ඔයාගේ වෙනස ඔයාටම තේරෙයි. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා සබස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.